සුබ දවසක් ට්‍රේඩර්ස් ඔගලන්ට මම පුරොන්දු වෙලා තිබ්බ විදිහට මට කටන්ස් ටික ගේන් කොට පරක් වුණා. මම ලාස්ට්ලි මේ එඩියුකේෂන් ප්ලේලිස්ට් එක අප්ඩේට් කරේ October 30. now it's almost 2 weeks. sorry for the delay. මගේ personal commitments මගේ education එකේ personal commitments ඉඳ නිසයි මට ඔයගලන්ට වීඩියෝස් ටික ගේන්න බැරි වුණේ. නමුත් මම අද තීරණය කරා කොහොම හරි වීඩියෝ එකක් ගේනවා කියලා. අපි ස්ටාර්ට් කරා මේ සීරීස් එකේ දෙවෙනි මොඩියුල් එක ප්‍රැක්ටිකල් ඉකොනොමික්ස් කියන එක. ඒකේ දෙවෙනි වීඩියෝ එක තමයි මම අද ගේන්නේ. මේ වීඩියෝ සීරීස් එකේ සබ් මොඩියුල් එකේ මොඩියුල්ස් 3-4ක් තව ඇඩ් වෙයි ඉස්සරහට. මොකද මේ කන්ටෙන්ට් එක පොඩ්ඩක් දිගයි. මම try කරන පුළුවන් තරම් ඒක කෙටියෙන් කරන්න. නමුත් හැම කරුණක්ම අන්තර්ගත කරන්න ඕන නිසා මේක ටිකක් දික් වෙයි. ඒකට ඔයගොල්ලෝ ඉවසීම තියෙන්න ඕනේ මේක ඉගෙන ගන්න. ඒකින්ද ඒ ඉවසීමත් එක්ක අපි වැඩි කාලය නාස්ති කරන්නේ නැතුව අපි යන් අද වීඩියෝ එකට අද මම ස්ලයිඩ්ස් වලින් මම ෆුල් විෂුවලයිසේෂන් එකක් පාවිච්චි කරලා තමයි ඔයගොල්ලන්ට මේ කතා කරන්න ඉන්ටරැක්ටිව් විදිහට. එතකොට අපි අන්තිමට නැවැත්තුවේ ඉකොනොමික් ඉන්ඩිකේටර්ස් සහ ඉකොනොමික් නිවුස් ඉවෙන්ට්ස් කියන්නේ මොනවද කියලා කතා කරලා අද අපි කතා කරනවා තව පොඩි ඉකොනොමික් තියරි එකක්. මොකද ඔයගොල්ලෝ එක්ස්පෙක්ට් කරනවා ඇති මම කෙලින්ම කතා කරයි PMI කියන්නේ මොකද්ද, CPI කියන්නේ මොකද්ද, PPI කියන්නේ කොහොමද, මේවා කොහොමද ට්‍රේඩ් කරන්නේ, ඒක කතා කරනවා මම ඉස්සරහට. නමුත් ඊට කලින් ඔයාලන්ට පොඩි අර දෙයක් කියලා දෙන්න ඕන ඉකොනොමික් තියරි එකක්. වැඩි බරපතල රොකට් සයන්ස් නෙවෙයි, just a small simple theory. එක කියලා දුන්නහම ඔයගොල්ලෝ ඒක ග්‍රහණය කරගත්තොත් ඔයගොල්ලන්ට මේ එන ඉකොනොමික් ඉවෙන්ට්ස් නැත්නම් ඉකොනොමික් රිපෝට්ස් හරියටම හරි විදිහට ඔයගොල්ලන්ගේ ට්‍රේඩ්ස් වල පොසිෂන් කරගන්න හැකියාවක් හම්බ වෙනවා කියන එක මම විශ්වාස කරනවා. මොකද මම ප්‍රැක්ටිකලි මේ විදිහේ ෆලෝ අප් කරන නිසා තමයි ඔයගොල්ලන්ට මේක කියලා දෙන්නේ. රයිට්, වැඩි කතා බහක් නැතුව අපි යන් එහෙනම් කන්ටෙන්ට් එකට. සෝ අද මම කියලා දෙන්න තියරි එක තමයි ඉකොනොමික් සයිකල් කියන ඉකොනොමික් සයිකල්ස් කියන තියරි එක තමයි මම අද කියලා දෙන්නේ. රයිට්. එතකොට මේ ඉකොනොමික් සයිකල් එකක් කියන එක අපිට වැදගත් වෙන්න හේතුව මෙන්න මේක. හරිද? අපි දන්නවා ඉකොනොමි එක මෙහෙම ග්‍රෝ වෙන්නෙත් නැහැ, මෙහෙම රිසෙෂන් එකකට යන්නෙත් නැහැ. රයිට්. එතකොට ඒකට තියෙනවා මෙන්න මෙහෙම අපි සාමාන්‍යයෙන් growth එකයි time එකකින් chart එක ඇඳගත්තොත් මෙන්න මේ වගේ කොහොම කරත් ඉකොනොමික් growth එක සාමාන්‍යයෙන් positive side එකක තියෙන කියලා අපි consider කරන්නේ. රයිට්. එතකොට මේක ඉකොනොමික් growth එක කියන්නේ මෙන්න මේ වගේ සයිකල් එකක්. හරිද? රයිට්. එතකොට මෙන්න මේ ඉකොනොමික් සයිකල් එකේ මේ යම් ස්ටේජස් ටිකක් තියෙනවා අපි දැනගන්න ඕනේ. මෙන්න මේ টොප් එකටම කියනවා අපි පීක් එක කියලා. නැත්නම් බූම් කියලාත් කියනවා මේකට. මේකට කියනවා ට්‍රෆ් එක කියලා. ට්‍රෆ්. හරිද? ඊට පස්සේ මෙන්න මේ කඩාගෙන වැටෙන කොටසට කියනවා අපි රිසෙෂන් එකක් කියලා. රිසෙෂන් පීරියඩ් එක. මෙන්න මේ කැලේට කියනවා අපි එක්ස්පැන්ෂන් පීරියඩ් එක කියලා. මෙන්න මේක හොඳටම දැනගන්න ඕනේ හේතුවක් තමයි මේක අපි මේ අවස්ථාවලදී ට්‍රේඩ් කරන ඇසෙට්ස් වෙනස් සහ අපි ට්‍රේඩ් වේට් එක දෙන ඇසෙට්ස් වෙනස්. එතකොට මේක හරියට අවබෝධ කර ගැනීම තුලින් අපිට අර ලොස් වීමේ සම්භාවිතාවය අඩු කරගන්නත් පුළුවන් සහ ලොකු ගේන් එකක් ගැනීමේ හැකියාවත් වැඩි කරගන්න පුළුවන්. රයිට්. ඒක නිසා ඒකත් ඔළුවේ තියාගෙන මේක ඉගෙන ගන්න. එතකොට ඔයගලන්ට පුළුවන් වෙනවා පැහැදිලිවම පහසුවෙන් ට්‍රේඩ්ස් මෙයා කරන්න. රයිට්. අපි යන් එතකොට මෙන්න මේ ගැන පොඩි කතන්දරයක් කියන්න. එතකොට අපි මේකේ පොඩි එක්ස්ප්ලනේෂන් එකක් දුන්නොත් රෙසෙෂන් කියන්නේ ඉකොනොමි එකක් කන්ට්‍රැක්ට් වෙන කාල සීමාව. රයිට්. ඒ කන්ට්‍රැක්ට් වෙනවා කියන්නේ ඒ කාලේ සීමාවදී තමයි ගොඩක් වෙලාවට සෙන්ට්‍රල් බැංක් එකක් ඉන්ට්‍රස්ට් රේට් හයික් කරලා මිනිස්සුන්ගේ එක්ස්පෙන්සස් අඩු කරලා බිස්නස් ටික පොඩ්ඩක් හෝල්ඩ් කරන සිටුේෂන් එකක් වෙන්නේ ওই රිසෙෂන් පීරියඩ් එකේ. රයිට්. එතකොට ඔයගොල්ලන්ට ක්ලියර්ලි පැහැදිලි රිසෙෂන් එකේදී අපි ફોකස් කරන්නේ ගොඩක් කරලා රේට් හයික් සයිකල්ස්. හරිද? ඔන්න දැන් මම ක්ලියර්ලි පොයින්ට් එක ඔයගොල්ලන්ගේ අතට දුන්නා. මේ කාල සීමාවෙදී අපි ට්‍රේඩ් කරන්නේ කොයි වගේ දෙයක්ද කියන එක. හරිද? ඒකෙම ඔපොසිට් එක තමයි එක්ස්පැන්ෂන් එකේදී දැන් ගොඩක් කරලාට ඔයගොල්ලන්ට මේ බලන්න පුළුවන් එක්ස්පැන්ෂන් ෆේස් එකට යන ගමන් තියෙන්නේ. එක්ස්පැන්ෂන් එකකදී තියෙන්නේ ඉන්ට්‍රස්ට් රේට් කට් කරනවා, මිනිසුන්ගේ ස්පෙන්ඩින්ග්ස් වැඩි කරලා බිස්නස් එක්ස්පෑන්ඩ් කරන එක තමයි ફોකස් කරන්නේ. ඒකට මේ කාලයක් වගේ රේට් කටින් සයිකල්ස් තමයි අපිට ගොඩක් ફોකස් කරන්න වෙන්නේ. රයිට්. මම මේක කියලා දෙන්න එක හේතුවක් තියෙනවා. يعني මේන් හේතුවක් තියෙනවා. ඒකට හේතුව තමයි දැන් ඔයගොල්ලෝ අපි කවුරුත් දන්න මෙන්න ඉකොනොමික් රිපෝට්ස් තියෙනවානේ. PMI, CPI, PPI, GDP, unemployment rate ඔහොම ගොඩක් තියෙනවානේ. ඒතර මේ ඔක්කොම අපිට කැටගරයිස් කරන්න පුළුවන්
ඉන්ඩිකේටර්ස් ජාති 3කට. ඒ 3 තමයි leading, lagging, coincident කියන 3. right? leading මේ ඔයගොල්ලෝ notes දාගන්නවා notes දාගන්න ඒක ප්‍රශ්නයක් නැහැ. leading, lagging, coincident. right? මේ අකුරු පොඩ්ඩක් මම ගන්නවා paint එකේ free hand ලියන නේද? coincident. හරිද? the leading indicators කියන්නේ future movement future economic movement එක ගැන පැහැදිලි කරන indicators. හරිද? එතකොට මේවා ගොඩක් වෙලාවට මාකට් ඉකොනොමි එකේ ඊළඟ මාස කිහිපය ඇතුළත සිද්ධ යන ඩිරෙක්ෂන් එක ඉකොනොමි එක රිසෙෂන් එකකටද යන්නේ ඉකොනොමි එක එක්ස්පැන්ෂන් එකකටද යන්නේ කියලා අපිට අයිඩියා එකක් ගන්න හැකි ලීඩින් ඉන්ඩිකේටර්ස් වලින් ඉකොනොමි එකේ අදාළ ස්ටේජ් එකට යන්න කලින්. ඊට පස්සේ දෙවෙනියට එන්නේ ලැගින් නෙවෙයි දෙවෙනියට එන්නේ කොයින්සිඩන්ට්. කොයින්සිඩන්ට් වලින් කියන්නේ දැන් වර්තමාන ඉකොනොමික් සිටුේෂන් එක තමයි කොයින්සිඩන්ට් ඉන්ඩිකේටර්ස් වලින් පැහැදිලි කරන්නේ. ඊට පස්සේ ලැගින් කියන්නේ මේ දැන් තියෙන සිටුේෂන් එක ප්‍රූව් කරන ඩේටා පොයින්ට් එකක් තමයි ලැගින් ඉන්ඩිකේටර්ස් කියන්නේ. මේ ඒ කියන්නේ පහුගිය තිබ්බ ට්‍රෙන්ඩ් එකක් කන්ෆර්ම් කරන වගේ සිටුේෂන් එකක් තමයි ලැගින් ඉන්ඩිකේටර් එකකින් පෙන්නන්නේ. right? එතකොට මේ ඉන්ඩිකේටර්ස් ප්ලේස් වෙන්නේ මෙහෙම. හරිද? දැන් හිතන්න පීක් එකක ඉන්නේ කියලා. අපිට පීක් එකක ඉඳද්දි ඊළඟට අපිට එක්ස්පෙක්ට් කරන්න තියෙන රිසෙෂන් එක. හරිද? එතකොට රිසෙෂන් එකක් එනවායි කියලා අපිට ඉස්සෙල්ලාම පෙන්නන ලීඩින් ඉන්ඩිකේටර්ස්. හරිද? මේ ලීඩින් ඉන්ඩිකේටර්ස් ඉතාමත් වැදගත්. මොකද අපි දන්නවා මේ මේ මාකට්ස් වල තියෙනවා ප්‍රයිස් ඩිස්කවුන්ටින් මෙකැනිසම් කියලා. හරි? PDM ප්‍රයිස් ඩිස්කවුන්ටින් මෙකැනිසම්. ඒ කියන්නේ මොකක් හරි රිසෙෂන් එකක් එන්න කලින් ඒක මාකට් එකේ ප්‍රයිස් ට්‍රෙන්ඩ් ගන්නවා. හරි? එතකොට රිසෙෂන් එකක් ආවයි කියලා සෙන්ට්‍රල් බැංක් එකක් කියද්දි already ඒක මාකට් එකේ ප්‍රයිස් ඉන්නලා ඉවරයි. හරිද? අනවුන්ස් කරන්න කලින්. එතකොට අපිට මේ ලීඩින් ඉන්ඩිකේටර්ස් වලින් ඒක කලින්ම කැප්චර් කරන්න පුළුවන්. අපිට ලීඩින් ඉන්ඩිකේටර්ස් පාවිච්චි කරලා අපිට කලින්ම සෙන්ට්‍රල් බැංක් ඩිසිෂන්ස් කොයි වගේ වේවිද කියලා කියන්න පුළුවන්. හැබැයි පොඩි ඩ්‍රෝබැක් එකක් තියෙනවා. මේ ලීඩින් ඉන්ඩිකේටර්ස් වල නොයිස් එක වැඩි. ඒ කියන්නේ අපිට සමහරලාට 1 month 2 months ස්පයික්ස් පෙන්වන්න පුළුවන් අපිව මිස්ලෙඩ් කරන. ඒකින්ද හැම වෙලාවෙම මතක තියාගන්න රිස්ක් එකක් ගද්දි Tamanට මැනේජ් කරන්න පුළුවන් රිස්ක් එකක් කරන් ට්‍රේඩ් එකක් ප්ලේස් කරන්න. අපිට ගොඩක් ඩේටා නැහැ රීටේල් අපි ඉන්ඩිවිජුවල් රීටේල් ට්‍රේඩර්ස් හැටියට අපිට ගොඩක් ඩේටා නැහැ. අපිට තියෙන්නේ කො පේඩ් ටර්මිනල් එකකින් ගත්ත ඩේටා නැත්නම් ෆ්‍රී ටර්මිනල්ස් වලින් හම්බෙන ඩේටා. එතන මේ ඩේටාස් එක්ස්ට්‍රීම්ලි ලිමිටඩ්. හරි එතන අපිට මේ තියෙන ඩේටා වලින් කියන්න බෑ දැන් මේ ඩේටා ප්‍රින්ට් එක වැලිඩ්ද නැද්ද කියන එක. ඉතින් ගොඩක් වෙලාවට හැමතිස්සෙම පුරුදු වෙන්න රිස්ක් මැනේජ් කරන්න සහ මොකද අපිට මේවා අතාරින්නත් බෑ. මේවා අතාරියොත් අපිට ට්‍රේඩ් ඔපචුනිටිස් නැති වෙනවා. ඒකින්ද අපිට එන හැම ප්‍රින්ට් එකම නොයිසි වුණත් නැතත් අපිට ඒක try කරන්න වෙනවා. ඒ try කරන එක risk එක අඩුවෙන් try කරන එක තමයි ඇඟට හොඳම දේ. ඊට පස්සේ ගත්තොත් coincident කියනවා. coincident එකෙන් කියන්නේ economy එක දැන් තියෙන situation එක ගැන. right? ඒ කියන්නේ ඒක economy එකේ දැන් තියෙන situation එක දැන් හිතන්නකෝ leading economic indicator එකකින් පෙන්වන දේවල් අපිට confirm කරගත්ත හැකි coincident indicators වලින්. හරිද? coincident indicators ගොඩක් deviate වෙලා කියන්නේ previous forecast වලින් deviate වෙලා ආවොත් ඒක සමහරවිට leading indicator එකක් හැටියට වැඩ කරනවා. right? ඒක ඔයගොල්ලන්ට with experience ඉගෙන ගන්න පුළුවන්. මේවා follow up කරාම ඊට පස්සේ එනවා අපිට lagging indicators ඒවා එන පරක්කු වෙලා යන්නේ පරණ data එන්නේ trend එක මේ වගේ trend එකක් තමයි තිබ්බේ කියලා පැහැදිලි කරන data තමයි එන්නේ. හරිද? එතකොට ඒක leading කියන්නේ future එක ගැන, coincident කියන්නේ current situation එක, lagging කියන්නේ ඒක ගොඩක් පස්සේ එන්නේ ඒ අදාළ ට්‍රෙන්ඩ් එකක් තිබ්බා මෙහෙම ට්‍රෙන්ඩ් එකක් තිබ්බා කියන අදහස තමයි අපිට ඔකෙන් ගන්න වෙන්නේ. ඔය වගේම තමයි මේ ට්‍රැෆ් එකේදීත් එද්දි ලීඩින් ඉන්ඩිකේටර්ස් ඉස්සෙල්ලා එනවා ඊට පස්සේ following with coincident finally lagging. ඔහොම තමයි එන්නේ. right? ඔක මම කිව්වේ මෙන්න මේ levels වලදී අපිට identify කරගත්ත හැකි ඊළඟ central bank decision එක කුමක් වේවිද කියන එක කියලා. right? ඊට පස්සේ ඊට පස්සේ තව පොඩි කතාවක් තියෙනවා. ඊට පස්සේ කියලා මම මේ ඉන්ඩිකේටර්ස් වලට යන්නම්. right? ඊට පස්සේ තියෙනවා මෙන්න මේ වගේ කතන්දරයක්. හරිද? මෙන්න මේකත් පොඩ්ඩක් දැනගෙන ඉන්න ඕනේ ඔයගොල්ලෝ. ඊළඟ ඉකොනොමික් තියරි එක තමයි growth and inflation කියන එක. හරි? මම ඒක in detail කතා කරන්නේ නැහැ. මම නිකන් rough idea එකක් දෙන්නේ. මෙන්න මේ මැද line එක අපි ගන්න growth එක. මෙන්න මේ horizontal line එකෙන් අපි ගන්නවා inflation එක. right? මේ පැත්තට inflation වැඩි, මේ පැත්තට growth වැඩි. හරිද? එතකොට මෙන්න මේ වගේ අපිට ඉකොනොමි එකේ conditions හතරක් තියෙනවා. හරිද?
growth inflation දෙකම වැඩිව තියෙනවා. growth වැඩි inflation අඩු එකක් තියෙනවා. inflation වැඩි growth අඩු තව එකක් තියෙනවා. inflation growth අඩු දෙකක් අඩු stage එකක් තියෙනවා. මෙන්න මේකට අපි කියනවා recession එකකට නැත්නම් reflation situation එක. මේකට කියනවා අපි stagflation කියලා. මේකට කියනවා අපි inflationary pace එක. මෙන්න මේකට කියනවා අපි expansion pace එක. මේක තමයි most favorable එක economy එක grow වෙන්න. නමුත් මේකත් හොඳයි. මේ දෙකම too bad. right? stagflation කියන එක reflation කියන එක ප්‍රශ්න නැහැ. හැබැයි stagflation කියන්නේ ප්‍රශ්න නැහැ. ඒක bad. but stagflation එක ඊට වඩා bad. ඒ කියන්නේ economic growth සාමාන්‍ය අපි දන්න theory එක තමයි economy එක grow වෙද්දී inflation එක සාමාන්‍යයෙන් grow වෙනවා. නමුත් මේ stagflation situation එකක් කියන්නේ economic growth එක නැහැ. හැබැයි inflation එක වැඩි වෙනවා. ඒක එච්චර හොඳම නෑ economy එකට. මේ දෙකම හොඳ නෑ. නමුත් comparatively මේක ඊට වඩා ටිකක් හොඳ නෑ. right? එතකොට මෙන්න මේ stages හතරේදී අපි trade කරන assets වෙනස්. හරිද? එතකොට මේ stages හතර අඳුරගත්ත හැකි අපි ඔය ඉස්සරහට කතා කරන්න යන economic indicators වලින්. හරිද? ඔයගොල්ලන්ට පැහැදිලිව පුළුවන් වෙන්න ඕනේ මේ හතර වෙන් කරලා හඳුරගන්න. මම ඉස්සරහට වීඩියෝස් වලදී කියන්නම්. අදාළ මේකත් එක්ක මෙන්න මේ sections වලදී මෙන්න මේ assets තමයි වැඩිපුරම හොඳටම perform කරන්න කියලා. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන්ගේ trading journey එකේදී මේ එක එක sectors වලදී ඒ අදාළ assets මොනවද කියලා focus කරන්න. right? ඔය economic theories දෙක basically ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ. මම මේ දෙක update කරන්නම් ඉස්සරහට. මට මේකේ clearly list එක හදාගන්න time එකක් තිබෙන්නේ නැහැ. ඔයගොල්ලෝ මම මේ වැඩි plan කරන්න නැතුව මේ වීඩියෝ එක ගේන ඉඳ මම ඔයගොල්ලන්ට මේක clearly list එකක් හදලා දෙන්නම් ඊළඟ videos වලදී. right? ඔය economic theories දෙක තමයි මම mainly කියන්න අවශ්‍යලා තිබ්බේ. ඔය economic theories දෙක දන්නවනම් ඔයගොල්ලන්ට ලේසි ඔයගොල්ලන්ගේ trades plan කරගන්න සහ losses අඩුවෙන් හොඳ quality trades ගන්න ලේසි වෙනවා. right? ඊට පස්සේ අපි ගමු ඊට පස්සේ අපි යන් පළවෙනි leading අපේ indicators වලින් පළවෙනි කතා කරන leading indicators වලට. හරිද? ඒකට මම පොඩි presentation එකක් ඔය කලින් මම ඉගෙන ගන්න දවස්වල හදපු presentation එකක් තිබ්බා. ඒක මම ඔයගොල්ලොත් එක්ක share කරගන්නම් දැන්. right? right? සාමාන්‍යයෙන් indicator එකක් කියන්නේ අපිට ඒ කියන්නේ indicator එක කියන්නේ basic කතන්දරයක්. An indicator can be any statistic that is used to predict and understand financial and economic trends. හරිද? මේ lipstick indicator එකක් කියලා එකක් කතන්දරයක් තියෙනවා. ඔයගොල්ලෝ පොඩක් Google එකේ ඕන research එකක් දාලා බලන්න. මේ lipstick sales වලින් ලොකු දෙයක් කියවෙන කතන්දරයක් තියෙනවා. හරිද? ඒක interesting කතාවක්. ඒගොල්ලෝ homework එකකට try කරලා බලන්න Google කරලා. නිකන් ප්‍රසිද්ධ economic theory එක. However, the most closely watched indicators are social, business, and economic statistics published by respected sources, including various departments of the US government. All are based on surveys that are conducted regularly, usually once a month, allowing the results to be tracked and analyzed over the time. එතකොට මේක අපි data අනිවාර්යයෙන් මේ indicators බලන්න ඕනේ valid source එකක් වලින් release කරන data විතරයි. The information provided by these indicators are very influential. Indicators help shape fiscal and monetary policy, right? Make important business investments and strategies and value of the share prices. right? ඒක මම කියන්නේ හේතුව තමයි මේ අදාළ share prices කියනකොට මෙතන අපි කියන්න ඕනේ value of the assets. මොකද ඒ අදාළ cycle එකේදී perform කරන assets වෙනස්. එතකොට මේ සමහර assets වැඩිපුර perform කරනවා, සමහර assets ඊට අඩුවෙන් perform කරනවා. ඊට පස්සේ අපිට මේ මම අර කලින් කිව්ව theory එක තමයි economic indicators අපිට classify කරන්න පුළුවන් leading, lagging, coincident කියලා. Leading indicators are considered to point towards future events. Lagging indicators are seen as confirming a pattern that is in progress. Coincident කියන්නේ the current state of clarify the state of the current economy. Real time. හරිද? ඊට පස්සේ පළවෙනි කතන්දරය තමයි leading indicators කියන එක ටික. The leading indicators අපිට වෙන ගොඩක් තියෙනවා leading indicators. A leading indicator is a measurable set of data that may help to forecast future economic activities. Leading economic indicators can be used to predict changes in the economy before the economy begins to shift in a particular direction. හරිද? ඒක පැහැදිලිනේ. මේ leading indicators පාවිච්චි කරන්න පුළුවන් ඉස්සරහට එන්න තියෙන economic cycle එකක් එන්න කලින් forecast කරන්න, නැත්නම් anticipate කරන්න.
they have the potential to be useful for business investors and policy makers. ඒ කියන්නේ මේ policy makers ලත් එක බලනවා සහ සමහර ගොඩක් investors සහ business තමන්ගේ portfolios plan කරන්න ඔන්න ඔය මේ indicators පාවිච්චි කරනවා. එතකොට මෙතන තියෙනවා අපිට key leading indicators කීපයක්, mainly ISM manufacturing PMI, service non-manufacturing නැත්නම් service PMI, S&P Global PMI, University of Michigan Consumer Sentiment එක, CB Consumer Confidence, existing home sales, new home sales, initial jobless claims විතරයි. Unemployment rate එක different කතාවක්. Durable good orders, Atlanta GDP and yield curves. හරිද? ඔකට කලින් පොඩි තව කතාවක් තියෙනවා කියන්න. ඒක තමයි මෙන්න මේක. හරිද? ඔයගොල්ලන්ට මම පොඩි example එකක් දෙන්නම් කිව්වනේ. right? මේ ඔයගොල්ලන් මේ line එකෙන් පෙන්නන්නේ chart එකෙන් පෙන්නන්නේ මේ orange line එකෙන් පෙන්නන්නේ PMIs. හරිද? blue මේ line එකෙන් පෙන්නන්නේ unemployment rate එක. හරිද? එතකොට sorry මේ employment level එක. හරිද? employment level එක. US වල. හරිද? United States within non-farm industries total payroll services. හරි? all employment එක තමයි මේ පෙන්නන්නේ. එතකොට ඔයගොල්ලෝ බලන්න මේ අලු පාටින් පෙන්නලා තියෙන recession periods. US වල recession periods තමයි මේ අලු පාටින් පෙන්නලා තියෙන්නේ. හරිද? ඔයගොල්ලෝ බලන්න මේ හැම recession එකක් එන්න කලින්ම PMI එකේ drop එකක් පටන් ගන්න තියෙනවා. right? PMI එකේ drop එකක් පටන් ගන්න තියෙනවා. PMI එකේ drop එකක් පටන් ගන්න තියෙනවා. right? පේනවනේ මේ drop එකක් පටන් ගන්න තියෙනවා. right? මේ PMI එකේ drop එකෙන් ඔයගොල්ලන්ට පැහැදිලි වෙනවා දැන් අපි data monitor කරන් හිටියා නම් අපිට පැහැදිලි වෙනවා දැන් ඔන්න recession එකක් එන්න සම්භාවිතාවයක් තියෙනවා කියන එක. ඒත් එක්කම බලන්න employment level එක recession එක ආවට පස්සේ තමයි drop වෙලා තියෙන්නේ. recession එක ආවට පස්සේ තමයි drop වෙලා තියෙන්නේ. right? එතකොට මේක employment කියන එක lagging එකක්. PMI කියන්නේ leading indicators. එතකොට ඔයගොල්ලන්ට මේ example එකෙන් clearly පැහැදිලි වෙනවා leading indicators වලින් අපිට ඉස්සරහා forecast කරන්න ලොකු හැකියාවක් තියෙනවා කියන එක. right? ඒක ඔළුවේ තියාගෙන මෙතන ඉතුරු ටික continue කරමු. මොකද මට ඒක මම කලින් කියන්න හිටියේ මට ඒක එකපාරටම ඔළුවෙන් ගියා. ඊට පස්සේ අපිට හම්බෙන පළවෙනි indicator එක තමයි PMI indicator. මේ PMI කියන්නේ Purchasing Manager Index කියන්නේ. right? එතකොට ඒකෙත් අපිට තියෙනවා Purchasing Manager Index කියන එක දෙකක් එනවා services උයි manufacturing කියන එක. ඔළුවට ගන්න ඕන එක කාරණාවක් තියෙනවා. මේ indicators වලින් වැඩිපුරම economy එකට බලපාන්නේ මොන indicator එකද කියන එක. හරිද? සාමාන්‍යයෙන් රටක GDP අපි කතා කරන රටවල් රටේ GDP එකේ මට මතක විදිහට ඕස්ට්‍රේලියා ඇරුණා. ඕස්ට්‍රේලියා, නිව්සීලන්ඩ්, කැනඩා ඇරුණාම අනිත් පහේම සර්විස් සෙක්ටර් එකට වැඩිපුරම GDP එකට වැඩිපුරම දායකත්වයක් දක්වන්නේ සර්විස් සෙක්ටර් එක. ඒ කියන්නේ ගොඩක් වෙලාවට 70%ත් 80%ත් අතර ප්‍රමාණයක් මේ GDP එකට දායක වෙන්නේ සර්විස් සෙක්ටර් එක. එතකොට මේ සර්විස් සෙක්ටර් එකේ රිපෝට්ස් වලට ලොකු ඉම්පෝටන්ස් එකක් දෙන්න වෙනවා මැනුෆැක්චරින් සෙක්ටර් එකේ කම්පෙයාර් කරද්දී. නමුත් දෙකම ඉම්පෝටන්ට්. දෙකම එකට රිලීස් වෙන වෙලාවදී මම වැඩිපුර ෆෝකස් එක දෙන්නේ බයස් එක දෙන්නේ සර්විස් සෙක්ටර් එකට. right? මැනුෆැක්චරින් ගොඩක් වෙලාවට 30ත් 120ත් අතර අගයක් තමයි GDP එකට contribute කරන්නේ. US ගත්තත් එමයයි. ඔයගොල්ලෝ මොන real example එකක් පෙන්නන්න. Then the service sector is the largest component of the US economy, contributing approximately 70 to 80% to the GDP. අපි ඔන්න ඔකම බලමු. UK වලට ගත්තාම 80 to 81% roughly, right? ඊට ඔක බලද්දාම අපි euro zone එකට ගත්තාම බලමු ඒකත් roughly 70%, right? The service sector contributes approximately 70% to the European Union's gross domestic product. ඊට පස්සේ අපි බලමු ඕස්ට්‍රේලියා. මට ඕස්ට්‍රේලියා තමයි ෂුවර් නැත්තේ. right? I get 70%. Service sector is the largest contribution to the Australian's GDP, accounting for approximately 70%. කැඩ ගත්තොත් බලමු. Service exports Canada. The service sector is the largest accounting about 74% of the total GDP, right? The local පැහැදිලින service sector එක තමයි මේන්ම වැදගත්ම කාරණාව.
එතකොට අපි එක තොලි තියාගෙන ටොපික් එකට යන්න. එතකොට මේ purchasing manager index එක the institute for supply management නැත්නම් ISM කියන කම්පැනි එකෙන් තමයි මේ සර්වේ එක කරලා මේ සර්වේ එකේ output එක අපිට දෙන්නේ. Right? It provides a snapshot of economic health of manufacturing sector. දැන් අපි කතා කරන්නේ ISM manufacturing PMI කියන එක සම්බන්ධ. The ISM manufacturing PMI is based on a monthly survey done by done of purchasing managers from various industries. මට මතක විදිහට මෙතන industries 504ක් cover වෙනවා. right? කියන්නේ businesses 504ක් මේ cover කරනවා business එක manufacturing sector එකේ institutes 504ක් මට මතක විදිහට cover කරන මේ survey එකේදී. එතකොට මේ survey එකේ සරලම සිද්ධ වෙන්නේ purchasing managers ලා contact කරලා මේ ISM එකේ කට්ටිය අහනවා කොහොමද දැන් අලුත් orders ආවද අලුතෙන් මිනිස්සු hire කරාද බාණ්ඩවල ඔයගොල්ලන්ගේ raw materials කොහොමද price විකිනිච්ච නැති stocks තියෙනවද ඔයගොල්ලෝ ඉස්සරහට මොකද හිතන්නේ economy එක ගැන වගේ ඒ වගේ ප්‍රශ්න තමයි අහන්නේ right එතකොට මේකෙදි අපිට sub indicators පහක් හම්බ වෙනවා මේකේ mainly ගොඩක් වෙලාවට economic calendar එක mainly 3යි එන්නේ නමුත් මේකේ තියෙනවා පහක් හරිද එතකොට මේ පහ තමයි new orders production employment supply deliveries and inventories කියන පහ right ඕකෙන් වැඩිපුරම බදගත් වෙන තුන තමයි new orders employment එකයි තව එකක් තියෙනවා අතන price paid index කියලා. මෙතන තමයි price paid index කියලා එකකුත් තියෙනවා right එතකොට මේ PMI කියන එක අපි සලකන්නේ growth indicator එකක් හැටියට ඒත් ඔන්න ඔකත් නෝට් කරගන්න ඕගොල්ලෝ growth indicator එකක් හැබැයි මේ sub indicators අපිට පාවිච්චි කරන්න පුළුවන් අනිත් දේවල් ෆෝකස් කරන්න උදාහරණයකට price paid index කියලා එකක් එනවා ඒකෙන් අපිට අදහසක් ගන්න හැකි inflation කොහොම වෙයිද කියන එක සම්බන්ධව ඊට අමතරව employment කියන එක අපිට ගන්න හැකි unemployment rate එක අඩු වේද වැඩි වේද කියන එක සම්බන්ධව right එතකොට මේ PMI වල ඕනම PMI එකට කියන්නේ ගැලපෙන පොදු මේ පොදු එක පොයින්ට් එකක් තියෙනවා මේ overall PMI කියන එක 50 කියලා threshold value එකක් තියෙනවා right ඒ threshold value එකට වැඩියෙන් ආවොත් economic expanding කියලා අපි consider කරනවා 50ට අඩුවෙන් ආවොත් අපි consider කරනවා economic contractionary pace එක යන්නේ කියලා. එතකොට අපි බලන්න ඕනේ mainly headline print එක PMI data එක 50න් උඩද යටද තියෙන්නේ කියන එක සම්බන්ධව. right ඊට පස්සේ අපි බලන්න ඕනේ new orders කොහොමද තියෙන්නේ මේ හැම print එකක්ම එන්නේ 50 scale එකෙන් 40 ගණන් 50 ගණන් 60 ගණන් එහෙම එන්නේ. එතකොට 50ට වඩා වැඩි නම් ඒක හොඳයි 50ට වඩා අඩු නම් ඒක නරකයි. right so new orders 50ට වඩා වැඩි කියලා තිබ්බොත් ඒක ඇවිල්ලා මේක අනිත් තමයි මේක qualitative scale එකක්. කියන්නේ මේක quantity එක base කරගෙන නෙමෙයි මේක qualitative ඒ කියන්නේ මේ features feedbacks මෙයා කරලා ඒක scale කරනවා value based scale එකකට convert කරනවා. එතකොට මේකේ 50න් කියන්නේ monetary value කියන්නේ එතන unemployment rate එක 3.6%. ඒක කෙලිම ගෙඩි පිටින් value එකක්. හරිද? කලින් මේ data monetary dataත් එක්ක sorry numerical dataත් එක්ක තමයි ඒක හදලා තියෙන්නේ. නමුත් මේක ඇවිල්ලා තියෙන්නේ qualitative dataත් එක්ක මේක ඇවිල්ලා තියෙන relative scale එකක් මේ යන්නේ. 50ට සාපේක්ෂව තමයි ගොඩක් වෙලාවට ඒක කතා කරන්නේ. right? ඉතින් new orders 50ට වඩා වැඩි කියන එක මම explain කරොත් ඒ කියන්නේ new orders කලින්ට වඩා වැඩිපුර හම්බෙලා තියෙනවා සහ හොඳ level එකකින් හම්බෙනවා. 50ට වඩා අඩුයි කියන්නේ දැන් හම්බෙන්නේ නැහැ. හම්බෙන ප්‍රමාණය අඩු වෙලා තියෙන්නේ. employment එකත් එහෙමයි employment එක 50ට වැඩි කියන්නේ අලුතෙන් employment ඇති වෙලා තියෙන මිනිස්සුන් hire කරලා තියෙන 50ට අඩුයි කියන්නේ දැන් ටික ටික hire කරන එක අඩු වෙලා තියෙනවා. සහ අවසානයේ price paid index කියලා indicator එකක් තියෙනවා. ඒකෙදි කියන්නේ inflation එක පොඩ්ඩක් වැඩි කියන්නේ prices වැඩිපුර ගෙවනවා කියන එක තමයි 50ට වැඩි කියන එකෙන් අදහස් වෙන්නේ 50ට අඩුයි කියන එකෙන් අදහස් වෙන්නේ inflation එක දැන් drop වෙලා තියෙනවා කියන එක right ඊට පස්සේ මේ තියෙන for examples මේ කෙලින්ම මෙතන තියෙනවා manufacturing PMI headline print එක ඊට පස්සේ manufacturing prices manufacturing new orders manufacturing employments හරිද එතන මෙන්න මේ 2023 ජනවාරි 4 තමයි මේ එක්සැම්පල් එක තියෙන්නේ මේකේ data ටික explain කරොත් අනිත් අතපොඩි කාරණා තියෙනවා මේක අතකොට note down කරගන්න සාමාන්‍යයෙන් අපි බලද්දි මේ economic data එකක් බලද්දි අපි බලන්නේ previous forecast දේවත් එකත් compare කරලා බලනවා data print එකක් බලද්දි right එතන මේ data print එක ගැන මම නිකන් summary එකක් දුන්නොත් ඔයගලන්ට headline print එක ඇවිල්ලා තියෙනවා 48.4 previous year තිබිලා තියෙන්නේ 49 right ඊට forecast කරලා තියෙන්නේ 48.5 කියන්නේ previous පළවෙනි කතන්දරේ තමයි 50ට වඩා අඩුයි හරිද ඒක තමයි mainly බලන්න ඕනේ ඊට පස්සේ බලන්න ඕනේ කලින් මාසෙට සාපේක්ෂව අඩුද වැඩිද ඊටත් වඩා අඩුයි
right forecast එකටත් වඩා අඩුයි. එතකොට මේක ඇවිල්ලා headline print එක surprise bearish print එකක් කියලා consider කරන්න පුළුවන්. ඊට පස්සේ බලමු sub indicators කොහොමද තියෙන්නේ කියලා. employment වල පොඩි improvement එකක් තියෙනවා. 48.4 ඉඳන් 48.3 forecast කරලා තියෙන. නමුත් 51.4ක් හම්බෙලා තියෙනවා. මේ වගේ තනි print එකක පොඩි මේකක් තියෙන අපිට ඒකෙන් කියන්න බෑ unemployment rate එක දිගටම හොඳ වෙයි කියලා. මොකද මේක සමහරට සිද්ධ වෙන්න පුළුවන් මේක නිකන් අර randomly ඇති වෙච්ච එක print එකක් වෙන්න පුළුවන්. ඊට පස්සේ බලුවොත් new orders dropped 47.2 ඉඳන් 45.2 වෙනකල් drop වෙලා තියෙනවා. ඊට පස්සේ prices උත් 43 ඉඳන් 39.4 වෙනකල් drop වෙලා තියෙනවා. right ඒක surprise drops. එතකොට මේක ඇවිල්ලා overall ගත්තොත් මම මේ employment එක ගැන මේ වෙලාවේ consider කරන්නේ මම ඒක දකින්නේ අර random spike එකක් හැටියට. right මේක overall ගත්තොත් bearish කියලා තමයි අපිට ගන්න වෙන්නේ. right ඊට පස්සේ අපි ගත්තොත් තව print එකක් මේ print එකම තමයි special notes තමයි since ISM manufacturing employment is there is a huge possibility to get the next upcoming jobless claims report is positive. මේක මේම ආපු ඉඳන් සමහරට jobless claims හැම බ්‍රහස්පතින්දම jobless initial jobless claims එනවනේ. ඒ jobless claim එක සමහර විට positive වෙන්න ඉඩක් තියෙනවා. high chance එකක් තියෙනවා. New order index gives a good insight of the future production. එතකොට මේ new orders ගැන දැක්කහම ඔයගොල්ලන්ට පේනවා future production එකක් ලොකුවට anticipate වෙන්නේ නැහැ. prices උත් inflation එක ගැන idea එකක් දෙනවා කියලා මේ slide එකේ කියලා තියෙනවා. ඊට පස්සේ ගත්තාම අපි සාමාන්‍යයෙන් 3 months data analyze කරන්න ඕනේ කියන එක තමයි මේකෙන් කියලා තියෙන්නේ. right මේ තියෙන්නේ මේ overall market movement එක DXY movement එක. හරිද? මේක පොඩ්ඩක් ගත්තොත් ඔයගොල්ලන්ට මම පැහැදිලි කරොත් right මෙන්න මේ point එකේ තමයි PMI release වෙලා තියෙන්නේ. හරිද? PMI data එක overall negative ආවේ. නමුත් මේ trend එක up වෙලා තියෙන මේ 1 hour time frame එක up movement එකක් ගිහින් තියෙනවා. නමුත් overall long term trend එක sell trend එකක් ගිහින් තියෙන DXY එකේ. හරිද? මේකට හේතුව අර short term ආපු lagging indicators ගොඩක් positive ඇවිල්ලා තිබ්බා මේ මාසේ. right ඒක මම හිතන්නේ මම ගාව මේක ඇති මේක. අවසානයේ monthly ගත්තොත් ජනවාරි month එක අර negative විදියට තමයි මෙයා වෙලා තියෙන්නේ. මේකෙන් අපිට අදහස් කරන්න බෑ මේ PMI එක තමයි මේක මෙයා කරන්න කියලා. නමුත් PMI එකෙන් අපිට idea එකක් ගත්ත හැකි economy එක මොකද වෙන්නේ කියන එක. right එතකොට මේක PMI එක හැම ට්‍රේඩ් කරන්නේ කොහොමද කියන එක අපි සාමාන්‍ය තියරි විතරක් ඉගෙනගෙන වැඩක් නැහැ. සාමාන්‍ය මේක කොහොමද economy එකට practical trading වලට apply කරන්නේ කියන එක දැනගන්නත් එපා. right එතකොට හරිම සරලයි. PMI එක හැම මාසෙම පළවෙනි working day එකේ release වෙනවා. ලංකාවේ ටයිම් එකෙන් ගොඩක් වෙලාවට 7:00 6:00 අතර මට මතක නැහැ මොකද ටයිම් ඩිෆරන්ස් එකත් එක්ක. බේසිකලි බලන්න තියෙන්නේ PMI එක පොසිටිව්ද 50ත් එක්ක බලන්න ඕනේ ඉස්සෙල්ලා. ඊට පස්සේ previous forecast data එකත් එක්ක deviation එකක් තියෙනවද කියලා බලලා trade ගන්න තියෙන්නේ simply. හරි ඒ කියන්නේ මේක වැඩි හිතන්න දෙයක් නැති data print එකක් හැට තමයි මම consider කරන්නේ. ඒකද ඔයගොල්ලන්ට ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. මේක data එක එන්න කලින් forecast කරන්නත් පුළුවන්. data එක අවිල්ලා ට්‍රේඩ් කරන්නත් පුළුවන්. ඒකින්ද ඔයගොල්ලන්ට risk free ම දෙයම තමයි data එක ආවට පස්සේ ට්‍රේඩ් කරන එක. right ඊට පස්සේ කතා කරොත් තව examples තියෙනවා. මේ තියෙන්නේ May වල performance එක temporary sell එකක් කියලා තියෙන lagging indicators ඉඳලා නමුත් overall May එක ගිහින් තියෙනවා. right ඔය තියෙන September එක. ඒ September outcome indicators අදාළ විදිහට ඇවිල්ලා තියෙනවා. මේ ඇවිල්ලා 2023 September. ඊට පස්සේ ගත්තොත් එහෙම මෙතන තියෙනවා ඒ සෙප්ටෙම්බර් අරකම තමයි. ඊට පස්සේ මම කියන්නම් මෙතනදී right මේ තියෙන movements against the PM. හරිද? දැන් February ගත්තොත් February print එකේදී ඇවිල්ලා තියෙන 48.4 ඉඳන් 47.4ට drop වෙලා තියෙනවා. right එතකොට overall ගත්තොත් මේක අනිත් data prints ටික බලන්න ඕනේ. මට මතක නැහැ මම කලින් හදපු slide show එකකින් ඉඳන් overall ගත්තොත් headline print එක negative. නමුත් February DXY ගිහින් තියෙන ලොකු up movement එකක් ගිහින් තියෙනවා. right ඒකට හේතුව තමයි ඔයගොල්ලන්ට දැක්කොත් මේ තියෙන්නේ ඔක්කොම data prints ටික PMI විතරයි negative වෙලා තියෙන්නේ. අනිත් හැම data print එකම positive. right එතකොට ඔයගොල්ලන්ට පැහැදිලි වෙනවා තනි print එකකින් විතරක් market එක move කරන්න බෑ. අනිත් data prints දැන් උතන එනවා coincident data එනවා lagging data එනවා ඔක්කොම positive නම් market එක එතකොට positive movement එකක් තමයි ඒකේ දෙන්නේ. right ඒකින්ද
තනි ඉන්ඩිකේටර් මත පදනම් වෙලා ට්‍රේඩ්ස් අපිට ට්‍රේඩ්ස් එක්සිකියුට් කරන්න බෑ. නමුත් අපිට ට්‍රේඩ්ස් ප්ලෑන් කරගත්ත හැකි මේ ඉන්ඩිකේටර්ස් පාවිච්චි කරලා. right? PMI ගැන කතා කරාම ඔය ටික තමයි බේසිකලි කතා කරන්න තියෙන්නේ. සර්විස් PMI එකට ආවත් ඔය කන්සෙප්ට් එකමයි. නමුත් මම ඉස්සරහට තව වීඩියෝ එකක් ගේන්න සර්විස් PMI සම්බන්ධව. මම ඊට පස්සේ මේකේ තියෙන අපිට ඉකොනොමික් ඉවෙන්ට්ස් ලොකු ප්‍රමාණයක් තියෙනවා. right? සාමාන්‍යයෙන් US ගත්තොත් මට මගේ මතක නිවැරදි නම් මාසෙකට අපිට රිපෝට්ස් 13ක් හරි 23ක් හරි ප්‍රමාණයක් හම්බෙනවා. ඒතර මේ ඔක්කොම අපි එක්ස්ප්ලেইন කරන්න අවශ්‍යතාවයක් නැහැ. right? මේකේ බේසික් කන්සෙප්ට් එකක් තියෙන ඔළුවට දාගන්න. ඒ කන්සෙප්ට් එක ඔළුවට දාගත්තට පස්සේ අපිට පුළුවන් ඒ කන්සෙප්ට් එක රිපීට් කරන්න. ඒ රිපිටිෂන් එක මගින් අපිට පුළුවන් මේ ඔක්කොම රිපෝට්ස් එකම විදිහකට තමයි මාකට් එකට ඉම්පැක්ට් වෙන්නේ කියන එක අයිඩියක් ගත්ත හැකි කෙනෙක් ස්ට්‍රක්චර් එකේ. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් සෙල්ෆ් ප්‍රැක්ටිස් එකක් දාන්න මේ රිපෝට් එක මේ විදිහට තමයි මේ බලන්න ඕනේ, මේ රිපෝට්ස් මේ විදිහට බලන්න ඕනේ කියන එක. ඒක මම ඒ ස්ට්‍රක්චර් එක කියලා දෙනවා ඉස්සරහට. මම දැනට මෙතන මම ගාව තියෙනවා තව ඉන්ඩිකේටර්ස් කීපයක් PPI සර්විස් PMI එකක් ගන්න පුළුවන්. ඔයාලට මම මේ කියලා දෙන්න. අපිට ඊළඟට එන සර්විස් PMI එක එක එන්නේ manufacturing PMI එක ආවට පස්සේ කියන්නේ third business day එකේ තමයි ගොඩක් වෙලාවට එන්නේ. right? during the first week. ඊට පස්සේ මේකත් monthly එන report එක. මේකෙත් අර manufacturing PMI වගේම තමයි. The Institute of ISM කියන institute over 50,000 members across 100 countries. The ISM helps to establish education, research, help, blah 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 විස්තරයක් තියෙනවා. right? මේකෙත් අර කතන්දරේම තමයි අපිට business activities, new orders, employment, supply deliveries, price paid කියලා home indexes පහක් තියෙනවා. ඒකත් අපි mainly බලන්නේ. මේක හම්බෙනවා අපිට business activities කියලා එකක් තියෙනවා. non manufacturing employment, new orders, headline print එක සහ prices කියන මේ sub indicator සහ headline print එක ඔක්කොම එනවා. මේකේ same කතාවම තියෙන්නේ 50 කියන threshold value එක ඉඳන් තමයි අපි යෝග gauge කරන්න ඕනේ. right? ඉතින් මේ PMI එකක් positive වෙනවා කියන එකෙන් අපිට ගන්න business කාර්යය සහ investors ලා ගන්න අදහස තමයි දැන් economy එක හොඳ level එකක තියෙන expand වෙන ගමන් තියෙන්නේ. ඒකෙන්ද අපිට economy එකේ හොඳ කාලයක් බලා ගන්න පුළුවන් වෙයි කියන එක තමයි ගොඩක් වෙලාවට stock market එකම හොඳට perform කරනවා ISM PMI එකට. PMI හොඳට PMI positive ආවම එද්දි ස්ටොක් මාකට් ගොඩක් වෙලාවට පොසිටිව් මූවමන්ට්ස් තමයි දෙන්නේ. right? තව පොඩි කාරණාවක් තියෙනවා. GDP report එක forecast කරන්න මේ PMI reports තුනක් විතර follow up කරනවා නම් අපිට පොඩි idea එකක් ගන්න හැකියි. උදාහරණයකට දැන් GDP කියන්නේ quarterly නේ. first quarter එක කියන්නේ ජනවාරි මාර්තු. මේ මාර්තු වල PMIs දෙකම එකම විදියට සහ එකම direction එකට අපිට data print එක දෙනවා නම් අපිට ගොඩක් වෙලාවට GDP print එක කලින්ම forecast කරන්න පුළුවන්. ඒක ඔයගොල්ලෝ බලන්න data එකත් එක්ක ගිහිල්ලා ජනවාරි පෙබරවාරි මාර්තු තුනේම PMI drop නම් manufacturing PMI drop නම් service PMI drop නම් ගොඩක් වෙලාවට ලොකු සම්භාවිතාවයක් තියෙනවා GDP එක drop වෙලා එන්න. හැබැයි මම 100% නෑ. මොකද මේ PMI එක භාවිත වෙන්නේ නෑ GDP එක gauge කරලා. GDP එක gauge කරන්නේ වෙන formulas තියෙන PMI එක අදාළ නෑ. නමුත් PMI එකෙන් පොඩි idea එකක් ගන්න පුළුවන් කියන එක තමයි මම මෙතනදී emphasize කරන්නේ. ඊට පස්සේ general overview එක තියෙනවා. 50ට වඩා උඩින් නම් expansion positive for USD, 50ට වඩා පහළින් නම් negative for USD. right? මේ තියෙන්නේ තර වගේම මේ එක example එක right? මෙතනදී ගත්තොත් එහෙම general insight එක PMI value is less than අනිත් කාරණා තමයි දැන් හිතන්න මෙහෙම data print එකක් එනවා. එක දිගට 50 ගණන් වල data print එක print වෙලා 50 දැන් හිතන්න 55 54 53 52 ඔහොම drop වෙනවා කියලා still 50ට වඩා වැඩිනේ. ඔක එක වෙලාවකදී 50න් 49.9ට මේ print වෙන data print එක print වෙන දවසේ reaction එක ඉතාමත් වැඩි. මොකද officially economic data එකක් කියනවා දැන් මේ අදාළ economy එක recession එකේ ඉන්නේ කියලා. හරිද? නැත්නම් US economy එක recession එකකට officially පය තිබ්බා කියලා කියනවා 50න් 15ට ගියපු ගමන්. ඔන්න ඔතනදී මාකට් රියැක්ෂන් එක ඉතාමත් වැඩි. දැන් එක දිගට මඩ වෙවි ආවේ. හරි. එතකොට නෙගටිව් වෙනවා USD එක. නමුත් උතන 40 ගන්න 49.9 print වෙච්ච ගම. හරි 49.8 කියන්නේ 50ට පහලින් print data එක print වෙච්ච ගම. ඒක ලොකුවට රියැක්ට් කරනවා. මොකද ඒක officially market participants ලට කියනවා
දැන් US ඉකොනොමි එක රිසෙෂන් එකක ඉන්නේ කියලා. රයිට්? ඒකත් ඔළුවේ තියාගන්න. මොකද සමහර data prints වලට print එකෙන් print එකට markets move වෙන විදි වෙනස්. හරි? ඒකත් ඔළුවේ තියාගන්න. වැදගත් කාරණා PMI data trade කරද්දී. එතකොට PMI data drop එකගෙන එනවා නම් ඒකෙන් අපිට forecast central bank එකේ decision එක තමයි forecast කරන්න පුළුවන්. දැන් ඉස්සරහට rate cut එකක් cutting cycle එකක් expect කරන්න පුළුවන් කියන එක. මොකද business sector එක expand කරන්න වෙනවා ආයි PMI ගොඩ ගන්න ඕන. right? PMI හොඳ PMI දකින්න නම් business expand වෙන්න වෙනවා. ඒතර business expansion එකක් වෙන්න නම් interest rate cutting cycle එක පටන් ගන්න වෙනවා. PMI ගොඩක් කරලා drop වෙන්නේ ඔය interest rate hiking cycles තියෙන හින්දා. interest rate hiking cycles තියදී ලොකු interest rates වලට businesses loans ගන්න, මිනිස්සු loan ගන්න, spendings අඩු වෙනවා, savings වැඩි වෙනවා. ඒතර ඔවත් එක්ක business activity එක drop වෙන හින්දා තමයි ඔය PMI කියන එක contract වෙන්නේ. එතකොට monetary policy adjustments අපිට forecast කරන්න පුළුවන් PMI data එක දිගට monitor කරන් හිටියොත්. මම එකත් බලනවා මේ interest rate decisions forecast කරද්දී සාමාන්‍යයෙන්. මේ තියෙන එක example එක manufacturing PMI එක negative, there were small upward movements. Non-manufacturing PMI overtook the market direction once the report showed a value less than 50. Again, පේනවනේ ඔයගලන්ට 49.6ට PMI එක print වෙලා තියෙන 56.5 තිබ්බ එක. ඒක definitely market එක bear market එකට යනවා USD. right? එතකොට මේ තියෙන්නේ same examples February, right? right, same මම මේ for examples දීලා තියෙන්නේ. දැන් මේ තියෙන July වල against data ආපු එක non manufacturing PMI එක ඇවිල්ලා තියෙන්නේ 53.9. PMI manufacturing PMI එක මේ මාසෙම ඇවිල්ලා තියෙන 46.0. එතකොට පොඩි contradiction මේකක් තියෙනවා. අපි ගොඩක් වෙලාවට මේ markets follow up කරන්නේ service PMI. බලන්න ජූලි මාසයේ අවසානයේදී drop එකක් ගියාට නමුත් ඒක recover වෙලා තියෙනවනේ. right? ඒකත් පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. මේවා single කියන්නේ individual විදියට මේවා මත bias වෙන්න බෑ. නමුත් අපි short term trades ගත්ත හැකි සහ අපිට එකම direction එකට අනිත් indicators දෙනවා නම් swing trades උනත් position trades උනත් follow up කරන්න පුළුවන් PMIs focus කරලා. මම ඉස්සරහට අනිත් economic events උත් කියනවා. මම මේ ටික ඔක්කොම events ටික cover කරාට කියන්නේ පුළුවන් අපරිමයක් cover කරාට පස්සේ මම මේවා use කරලා අනිත් ඒවා focus කරන්නේ කොහොමද කියන එක මම කියලා දෙන්නම්. සමහන් අපි දැන් මේ දවස්වල focus කරගෙන යනවා prediction model එකක් develop කරන්න මේ economic data previous past data පාවිච්චි කරලා future එක predict කරන model එකක් develop කරගෙන යනවා මේ දවස්වල. ඒකත් මම ඔයගලන්ට publicly available කරන්නම් ඒක develop කරලා ඉවරනාට පස්සේ. so එතකොට ඔයගලන්ට ලේසියි මේක trade decisions ගන්න. එතකොට ඔය ටික තමයි අද මම වීඩියෝ එකේදී cover කරන්නේ. මම step by step leading lagging indicators ටික step by step cover කරන්න. ඔගලන්ට මේ සම්බන්ධව මොකක් හරි නොතේරුණු දෙයක් තිබ්බොත් ප්ලීස් කමෙන්ට් එකක් දාන්න. මම ඒවට රිප්ලයි කරන්න. මොකද මම ඇවිල්ලා ප්‍රොෆෙෂනලි ටීචර් කෙනෙක්වත් අර එඩියුකේටර් කෙනෙක්වත් නෙවෙයි. මම දන්න දේ මේ එක්ස්ප්‍රෙස් කරන එක කරන්නේ. සෝ ඒතකොට මම ඉන්නේ මගේ ෂූස් වල. ඒතකොට මම හිතන්නේ දැන් මට තේරිච්ච ඉඳ ඔයගලන්ට තේරෙනවා කියලා. ඒකෙන් ඔයගලන්ට තේරෙන්නේ නැත්තම් ප්ලීස් කමෙන්ට් එකක් දාන්න. ඒතකොට මම මේ කමෙන්ට් එක අනුව ට්‍රේඩිං මේක උගන්නන ස්ටයිල් එක වෙනස් කරන්න. right? මගේ ට්‍රේඩ්ස් අවුට්ලුක් එක ගත්තොත් දැන්ට යුරෝ GBP ගේන්න දීලා තියෙනවා. මාක රිපෝට් රිලීස් වෙන්න ඇති මේ වෙලාවේ. මම මේක ලොකු අවබෝධයක් නැහැ සම්බන්ධව. right. මම මාකට අප්ඩේට් එකක් දුන්නා මගේ කට්ටියට. බලන්න එක මේකේ දීලා තියෙන කියලා බලන්න. මම දීලා තිබේ WhatsApp එකේ මම දුන්නා 3900 කිට්ටුවට ගිහින් තමයි ඊළඟ බවුන්ස් එක යන්නේ කියලා. බවුන්ස් එකක් වුණොත් ඔයගලන්ට පේනවා 3886 ඉඳන් 900 මෙතන පිප් 20ක 30ක විතර අප් මොමන්ට් එක 200ක විතර අප් මොමන්ට් එක ගිහින් තියෙනවා. right? ඒක තමයි සිටුේෂන් එක. මම මාකට් අප්ඩේට්ස් ඉස්සරහට ගේන්නම් ළඟම. මේ ගෝල්ඩ් ට්‍රේඩ්ස් මුකුත් මගේ ප්ලේ වෙන්නේ නැහැ මේ වෙලාවේ. ඔය ටික තමයි අද මම වීඩියෝ එකෙන් ફોකස් කරන්න ප්ලෑන් කරන් ආවේ.
මේකින් ගණ්ඩ දේවල් තියෙන ඔගලන් අනිවාරෙන් ගණ්ඩ PMI කියන්න මොකක්ද කොහොද PMI ට්‍රේඩ් කරන්නේ PMI ෂෝල්ඩ වැලියක 50 කියන එක සා 50 උට තියෙන නම් මෙමයි බාලින් තියෙන නම් මෙහෙමයි සබින්ඩිකේටස් මොද මගේ එක්සම්පල් එක පෙන්න්නනව සබි එක කොමික් සයිකල් සල්තිය සබින්ඩිකේටස්වලට ෆෝකස් එක යන හෙඩ්ලයින් පිටකට වඩා ඒකත් විත් එක්ස්පිරියන්ස් අන්ඩෝන එකක මං ඉවෙන්ස් කරද ගලන්ට පැදිලි කරන්න ඉවෙන් ප්‍රියස් ලද තිේරී කියල දෙන්නට ප්‍රක්ටිකල් ඉම්පලිමෙන්ටේෂන් එක කියල දෙන්න කතයි මංහිතන කොඩම වත් එතක්කම ඔගලට පවසාන කියන්න තින සුපුරුදු පරදි රිස්ක් මනේජ් කරගන්නට ඩිසිපලින් ද නම්බවන් රිස්ක් මනේජ් කරගත්ත නත්තා ඔගලන්ට මේ ගමන ඉස්සරට යන්ට බැරි වෙනවා එතකොට ඔගලන්ට මට අයිල් ඉල්ලීමක් කැටි කරන කරතින මේක ෂය කරන්න ඔගොලන්ගේ මේ ඉගෙන ගණඩ කැමති කටන්න ඕන ෂය කරන්න ්‍රී කරන්න කිසිදම බලාපොරොත්වෙන මං කෝසස් සෙල් කරන්න මං ඇෆිලියේට් කරන්න මනවත් කරන්න මං පර්සලි ට්‍රේඩ් කරන මගේ යාලෝ දෙන්නෙක් තුන්දෙන කල්ලගෙන මේකින්ද මේක ෆ්‍රී රිසෝස් එකක් මං සතුටුවෙන කවරට මේක බල්ල ඉගෙන ගත්තොත් ඒ නිසා ඔකුල්ලොන්ට පුළුවන්න මේක ෂය කරන්න තව කෙනෙක්ට ඉගෙන ගන්නඩ එනම් ඊළඟ වීඩියෝකින් හම්බේ ඔගලන්ගේ මේ සති ජයග්‍රහහි සතයක් වෙන්න කියල ප්‍රාථනා කරනවා සුබ දවසක්